සුබ දවසක්. වෙහිකල් පිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා සුපිරිම තත්ත්වයේ අංක 1 ගෙදර පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන සුපිරිම තත්ත්වයේ වෑන් රථයක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද අපේ මේ වාහන ඉතාමත් ඉක්මනින් විකිණෙනවා. මොකද අපේ මේ වාහනේ ඉතාමත් අඩු මිලට තමයි මේ වාහනේ ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගැන අපි කතා කරොත් මේක Nissan Bongo Vanet කියන මොඩල් එකේ වෑන් රථයක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තිබ්බේ නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද අපි හැමදාම මේ වගේ හොඳම තත්ත්වයේ වාහන අරගෙන එනවා. මේ වගේ වාහනයක් ඔයාලට ගෙදර පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ හොඳ වෑන් රථයක් තමයි අදත් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක Nissan Mazda Bongo කියන මේක Nissan Vanet එකක්. Bongo කියන මොඩල් එකක්. Nissan Bongo කියන මොඩල් එකේ plastic buffer වෑන් රථයක්. මේක අංක 1 සුපිරිම තියෙන වෑන් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පේන්න තියෙන අලුතෙන් පේන්ට් කරලා ඔක්කොම කරලා හදමු කරන්න කියලා කිසිම දෙයක් නැති හොඳම තත්ත්වයේ ගෙදර පාවිච්චි කරන්න පුළුවන් තෙල් හොඳටම වැඩ කරන හොඳම තත්ත්වයේ වෑන් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෑන් රථය ගැන කතා කරොත් මේක ජපානයේ නිෂ්පාදනය කරපු 1996 නිෂ්පාදනය කළා ශ්‍රී ලංකාවේ 2002 ලියාපදිංචි කරපු වෑන් රථයක්. ඉතින් මේක R2 එන්ජිම තමයි මේකට තියෙන්නේ. ඉතින් මේ වෑන් රථයේ එන්ජින් තත්ත්වය රනින් පැත්ත 100ටම 100 හොඳ තත්ත්වයේ හොඳ වෑන් රථයක්. ගෙදර පාවිච්චි කරන්න මොකක් හරි පොඩි හැරයක් හරි ගහගන්න පුළුවන් තත්ත්වයේ තියෙන මොකද හොඳටම තෙලුත් කරනවා. ඉතින් හොඳ තත්ත්වයේ වෑන් රථයක් මේක. මේකේ බොඩිය ගත්තොත් ඔයාලා මේ පේන්න තියෙන බොඩිය කෙලින් කටින් බොඩියක් ආය හැප්පිලකට රැලි වෙච්ච බොඩියක්වත් නෙමෙයි. මේ ඉස්සරහ වලට පේන තියෙන ටයර් එක තියෙනවා 170ක් විතර ටයර් එක තියෙනවා. ඉතින් ටික කාලයක් තව දුව ගන්න පුළුවන් ටයර් සෙට් එකෙන් කිලෝමීටර් 10000ක් විතර ටයර් හතරෙම දුව ගන්න පුළුවන්. ඉතින් බොඩි පීලිත් හොඳම තත්ත්වයේ තියෙන ඔරිජිනල් බොඩියක් තියෙන හොඳ වෑන් රථයක් තමයි මේ වෑන් රථය අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෑන් රථය ඔයාලට පේන තියෙනවා දකුණු පැත්තේ වම් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් වම් දකුණු පැත්තේ පීල්ල දැන් ඔයාලට පේන තියෙනවා ඔරිජිනල්ම පීල්ල තියෙන්නේ. පීලි ගහලා කරලා නැහැ. ඉතින් හොඳම තත්ත්වයේ වහලා පීලි හොඳම තත්ත්වයේ තියෙන පේන්ට් එක 100ටම 100 ආයි කරන්න කියලා කිසිම දෙයක් නැති දිරුම් කිසිම දෙයක් නැති හොඳම තත්ත්වයේ වෑන් රථය තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෑන් රථය කැලණි පැතුමෝට සාතිනෙන් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේ වාහන රථය ප්ලාස්ටික් බෆර් ආපු වෑන් රථයක් මේක. මේක Nissan Vanet කියන මොඩල් එකේ වෑන් රථයක්. මේක ඇතුළත තමයි ඔයාලට පේන්න තියෙන ඇතුළත ඔක්කොම. මේ ඇතුළත කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන ඇඩ්ජස්ටබල් සීට් සෙට් එකක් තියෙනවා. සීට් පෙරි දෙකක් තියෙන ඇඩ්ජස්ටබල්. ඩුවල් AC තියෙනවා. ඩුවල් AC කරන් දැන්ට වැඩ කරන්නේ නැහැ. ඒක ගෑස් ගහ ගන්න අවශ්‍යතාවය වෙලා තියෙනවා. ඉතින් මේක විතරයි කරගන්න තියෙන ගන්න කෙනෙක්ට මේක AC ඔක්කොම තියෙන වෑන් රථයක්. ඉතින් මේකේ ගෑස් ටික ගහගත්තා නම් ඩුවල් AC වැඩ කරනවා. ඉතින් දොර කණු ඔක්කොම හොඳටම පේන්න වල පේන්න දිනවා. පිටිපස්ස දොරවල් ඔක්කොම හොඳට වැහෙනවා කරන හොඳ තත්ත්වයේ වෑන් රථයක්. ඉතින් එන්න කැලණි පැතුම් මෝටර්ස් ආයතනයේට මේ වෑන් රථය ඔයාලා කරගැනීමට පුළුවන් ෆිනාන්ස් එක ලක්ෂ 25ක් වගේ මුදල ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ 39 ලක්ෂ 75000ක් තමයි මේකේ මිල සඳහන් කරන්නේ. මේකේ වම් පැත්තේ පීල්ල බඳ තමයි ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ. වම් පැත්තත් ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා. හැම මේ වාහනේ කරන්න කියලා කිසිම දෙයක් නෑ අතුලත ඔක්කොම. ඉතින් ටයර් තත්ත්වය මේ වල පේන්න තියෙනවා. හොඳ කන්ඩිෂන් තියෙන වෑන් රථයක් තමයි මේ වෑන් රථය. හොඳම තත්ත්වය තියෙනවා. ඉතින් කැලණි පැතුම් මෝටර් සාතින බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේක වලට පේන්න තියෙන වහල ඔක්කොම මේ ඉස්සරහ ඔක්කොම දැන් වහලේ වලට පේන්න තියෙන හුඩ් බාර් ඔක්කොම හයි කරලා තියෙනවා. ෆිනිෂින් තියෙන වාහනයක් මේක. මේ වාහනේ බොඩි පීට් ඔක්කොම කෙලින් කටින් තියෙන හොඳ ෆිනිෂින් වාහනයක්. ඉතින් වල පේන්න තියෙන අතුලත කන්ඩිෂන් තියෙන ඉස්සරහ ඔක්කොම ඇතුළත මේක වයින් කරලා තියෙන පවර් ෂටර්ස් නැහැ. මේ සෙටප් එක තියෙනවා. සෙටප් එක ඔක්කොම වැඩ කරනවා. පවර් ස්ටියරින් තියෙනවා. රෝබෝට් ගියර් තියෙනවා. හොඳම තත්ත්වයේ වෑන් රථයක්. ගෙදර පාවිච්චි කරන්න තෙල් ඔක්කොම හොඳටම කරනවා. ඉතින් කාර් එකක් ගන්න වඩා හොඳ මේ වගේ වෑන් රථයක 8 දෙනෙක් වගේ ගමන් කිරීම හැකියාවක් තියෙනවා. මේ ඩුවල් AC තියෙනවා. ඩුවල් AC යුනිට් ඔක්කොම තියෙනවා. වඩු මුට්ටුවක් තියෙනවා. ඉතින් ඇඩ්ජස්ටබල් සීට් පෙරේ දෙකකුත් තියෙනවා. ඉතින් 8 දෙනෙක් වගේ ගමන් කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් කාර් එකකට වඩා ගෙදරට අවශ්‍ය කරන වාහනයක් බල්ටයක් හරි පටවගෙන 8 දෙනෙක් වගේ යන්න පුළුවන්. මේ පිටිපස්ස ඇතුළත තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. පිටිපස්ස ඇතුළත ඇඩ්ජස්ටබල් සීට් පෙල් දෙක වල හොඳම කන්ඩිෂන් ඇඩ්ජස්ටබල් සීට් පෙල් දෙකක් තියෙනවා. ඇතුළත ෆුල් පොස්ටිං කරලා ඔක්කොම හොඳටම තියෙනවා. ඩුවල් AC ඔක්කොම තියෙනවා. මේ බ්ලෝවර් ඔක්කොම වැඩ කරන ඩුවල් AC එකේ. ඉතින් ඔයාලට තියෙන ගෑස් ටික ගහගෙන AC එක හදාගන්න තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒ අරින්න වාහනේ දිරුම්වත් කිසිම දෙයක් නැහැ. ඔයාලට දැන් පේන්න තියෙනවා. දිරුම්වත් දොර කණු ඔක්කොම හොඳටම තියෙනවා. දිරුම් කිසිම දෙයක් මන් නැහැ. අරන් පදින් තමයි තියෙන හොඳ වෑන් රථය. එන්න කැලණි පැතුම් මෝටර්ස් ආයතනයේට අතේ සාමාන්‍ය ලක්ෂ 15ක් වගේ තිබ්බොත් මේ වාහනේ ඔයාලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. මීටර් බෝඩ් සියල්ලම වැඩ කරනවා. දූර තත්ත්වයේ රනින් ඔක්කොම හොඳටම හොඳයි. R2 එන්ජිමක් සහිත වෑන් රථයක් මේක. එන්ජිම 100ටම 100 එන්ජිම හොඳම තත්ත්වයේ තියෙනවා. දූර තත්ත්වයේ රනින් නම් හොඳටම හොඳයි. ගන්න කෙනෙක්ට ඉතින් රනින් පැත්තවත් කරන්න කියලා කිසිම දෙයක් නැති හොඳම තත්ත්වයේ වෑන් රථයක්.
දොරවල් ටිකත් හොඳටම වැහෙන කරනවා. ඉතින් ඔයාලා මේ පේන්න තියෙන ඉස්සරහම ප්ලාස්ටික් බෆර් තියෙන්නේ. හොඳ තත්ත්වයේ වෑන් රථයක්. එන්න කැලණිය පැතු මෝටර්ස් ආයතනයේට 0757 905 919 0757 905 919 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා මේ වාහනේ ඔයාලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එන්න කැලණිය පැතු මෝටර්ස් ආයතනයේට හොඳම තත්ත්වයේ වාහනයක් අදත් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ vehicle piece YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, follow කරන්න, like කරන්න. ඉතින් ඔයාලට මේ වගේ හොඳම තත්ත්වයේ වාහන අපේ YouTube channel එකේ හැමදාම අරගෙන එනවා. ඉතින් මේ වගේ වාහනයක් ඔයාලා ලබා ගැනීමේ හැකියාවක් තියෙන අපේ YouTube channel එක subscribe කරොත්